අපි හීන දකිනවා. ඔය හීන තුලේ එක හීනයක් තියෙනවා. මේක අපි හැමෝටම තියෙනවා. ඔයාටත් ඇති. අපි වෙන අය වෙනුවෙන් හීන දකිනවා. මං කැමති යාළුවා වෙනුවෙන් අපි කැමති අය වෙනුවෙන් ඒ හීනවල තියෙන්නේ එයා කැමති දෙයක් අපි යාට අරන් දෙනවා. අපි කියමුකෝ උදාහරණයකට කාර් එකක් කියලා. අපි කාර් එකක් අරන් දෙනවා. අපි නංගිට කාර් එකක් අරන් දෙනවා. ඒක තමයි අපේ හීනේ. හැබැයි අපි මේ හීනෙට තව ටිකක් හදනවා. අපිට ස්වීට් ටිකට් එකක් කොහෙන් හරි හදනවා. නැත්නම් ජනාධිපති අපිව හම්බ වෙලා අපිට කීයක් හරි දෙනවා. නැත්නම් පොළොවේ යට තියෙන මැණිකක් අපිට හම්බ වෙලා අපිට සල්ලි හම්බ වෙනවා. අන්න එහෙම තමයි අපි අර අනිත් අයට උදව් කරන්න ඕනි කියලා හීනයක් දකිනවා. ඔන්න ඔය හීනේ බැලූ බැල්මට මචං හිතෙන්නේ යාසීලි. හරි ආදරණීයයි. ආදරණීය අනිත් අය වෙනුවෙන් හිතනවා. හැබැයි ඕකේ මට පොඩි ප්‍රශ්නයක් අහුවෙනවා ඔය හීනේ. ඔය මැණික නංගිට හම්බුණා නම් මොකද? එයාම වාහනේ ගත්තා නම් අපි සම්බන්ධයක්. ඒ ස්වීට් ටිකට් එක එයාට අන්න එහෙම හිතුනාම අර අපි හදාගත්ත ටිකට අවු. ඒ කියන්නේ අපිම දෙන්න ඕනේ. අපි ඒකට කැමති නෑ මචං. يعني එයාට හම්බ වෙනවට අපි දෙන්න ඕනේ. මම තමයි නංගිට දුන්නේ. නංගි ඒ හින්දා සතුටු වුණා. ඒ කියන්නේ නංගි මම දීපු දෙයක් හින්දා සතුටු වුණා. කියලා ඒක මාර ආත්මාර්ථකාමී ඉසිහිනයක් බවට පත් වෙනවා. ඒක අපි හැබැයි හිතාගෙන ඉන්න හරි අපි අවංකයි. අපි හරි හොඳ මිනිස්සු ඒ වගේ හින දකින්නේ. මොකද අපි සම්බන්ධයක් නැති වුණ ගමන් අපිට අවුල්. يعني අපි කැමති ඒ වගේ අපි හොඳයි සමාජයේ හොඳයි කියන තැන්වල අපේ නම තියාගන්න. ඔව් අපි ඊට වඩා හොඳ විදියට අපිට කාර් දෙකක් තියෙන්න ඕනේ. එයාට කාර් එකක් දෙන්න. එහෙම අදහසක් තියෙනවා අපේ ඔළුවේ. උඹ ලස්සන උදාහරණයක් දුන්නේ මචං. ඒක කියන්නේ මේ කාර් එකකට විතර නෙමෙයි හැම දෙයකටම දාලා බලන්නකෝ. අපි හැමෝම දකින හීනේ. හරි අවංක හීනයක් වගේ පෙවුනාට මාර ආත්මාර්ථකාමී. අපි වෙනුවෙන්ම කරන කැත හීනේ.